ආයිබෝවන්. ඉතින් ඔන්න වෙනදා වගේම ප්‍රශ්න 7ක එකතුවක් එක්ක සමනල දැනුම අපි ඇවිල්ලා ඉන්නවා. ඔයාලට උත්තර කියලා දීලා යන්න. අපි බලමු. අඹ ගෙඩියක් මිලදී ගැනීමට සමන් ළඟ ඇත්තේ රුපියල් 10,183ක්. අඹ ගෙඩිය මිලදී ගැනීමට අම්මාගෙන් ඉල්ගා ගත යුතු මුදල කොච්චරයිද කියලා අහනවා. අඹ ගෙඩිය 40යි කියලා දීලා තියෙනවා. 10,183ක් කියන්නේ 30යි. 30යි තියන්නේ 40ක් ඕන. කීයක්ද මදි? කීයක්ද මදි? ඔයා කඩේ යනවා ඔයා දන්නවා. රුපියල් 10ක් මදි නේද? 10යි. ඇයි 30 ඉඳලා 40ට 10යි. මෙම කොටු ජාලයේ අඳුරු කර නොමැති කොටු ගණන කොපමණද? ගණින්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40යි. එහෙම උත්තරයක් ඉන්නවා. ළඟ කවුරුත් නැහැනේ 39 38 තිබෙන්නේ නැති හින්දා වරදිලා නැහැ කියලා ෂුවර් ඈ. කණු දෙකක් අතර කොඩි තුනක් එල්ලා ඇත. කණු තුනක් අතර දැන් තව කණුවක් තිබ්බා නම් මේ වගේම වැලක් නේ එල්ලන්න වෙන්නේ. 6යි. ලිඳක් කැපීමට සතියක් සහ තවත් දින 3ක් ගත විය. 7යි 3යි 10යි නේද? අහලා තියෙන්නෙත් ඒක බලද්දි මෙන්න. දින ගණන සතියට දින 7යි. කෙටි දුර දිවීමේ තරගයට ක්‍රීඩකයන් 4 දිනක ගත් කාලයන් මෙසේය. අත්පුඩි වාර කියන්නේ පුතේ මේ අභිමත නේද? අභිමත ඒකක වලින් කාලය මෙනීම තප්පර මිනිත්තු පැය නැතුව. එතකොට වැඩි කාලයක් ගියොත් පෙරදෙනවා. අඩු කාලයකින් නම් දිනනවා. ඔකට කතාව අපි යමු බලන්න. පළමුවෙනියා කවුද? අඩුම කාලය සුනිල්. අත්පුඩි වාර 58න් ගියා සුනිල්. අන්තිමයා වැඩි කාලයක් ගියා කමල්. මා ළඟ නිල් පබළු 5ක්ද රතු පබළු 8ක්ද කහ පබළු 6ක්ද ඇත. නංගී ළඟ ඇති පබළු ප්‍රමාණය 25කි. මං ගාව තියෙනට නංගි ගාව කොච්චර තියෙනවද අහනවා. මං ගාව තියෙන්නේ මේ බලන්න 5යි 8යි එකතු කරන්න. ඒකට 6ත් එකතු කරන්න. හරිද? මට 8යි 6යි එකතු කරන එක ලේසියිද? 8යි 6යි 14යි 14යි 5යි 19යි. එතකොට මා ළඟ ඔක්කොම 19යි. නංගි ගාව 25යි. කීයක් වැඩිද? 19 ඉඳලා 25ට ගනින්න. 19 ඉඳලා 25ට ගනින්න. 30 සිට 40 තෙක් ඉලක්කම් ලියන විට 30 සිටනේ නේද? එතකොට කී සැරයක් ලියනවද පුතේ මේ? 30 31 32 33 ඔන්න උතර දෙපාරක් ලියුවා. ඕක මගේ ඇරේ යාට 34 35 36 37 38 39 30 සිට කිව්වහම 30යි. තිබේ 1 2 3 4 5 6 7 8 9 10 11. ගොඩක් අය 10 දාලා තියෙන්නේ නැති. ඔන්න ඔය විදියට අද දවසේ අපේ කතාව ඉවරයි. ඉතින් තවත් කොටසකින් මුණ ගැහෙමු. ආයිබෝවන්.